සුබ දවසක් නංගි මල්ලි වල හැමෝටම. අද අපි මේ වීඩියෝ එක කරන්නේ අපේ O levels ලියන්න නංගිලා මල්ලිලා වෙනුවෙන්. ඉතින් මේක ඉතාම කෙටි වීඩියෝ එකක්. මොකද තව දවස් 7යි ඔයාලට තියෙන්නේ. ඉතින් මේ දවස් 7 ප්ලෑන් කරගන්නේ කොහොමද කියලා බලන්න අපි යමු අද වීඩියෝ එකට. හරි නංගි මල්ලි, අපි අද ප්‍රධානම දේවල් පහක් ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පළවෙනිම දේ තමයි ඔයාලා ස්ට්‍රෙස් වෙන්න එපා. තව දවස් 7යි තමයි තියෙන්නේ. වැඩ කරපු අය ඇති, වැඩ නොකරපු අය ඇති. හරි කමක් නෑ. ඒත් මේ දවස් 7ත් ඔයාට O level පාස් වෙන්න ලොකු උදව්වක් වෙනවා. ඉතින් ඒක නිසා කිසිම දෙයක ස්ට්‍රෙස් වෙන්නේ නැතුව දැන් කරපු ටිකෙන් කොහොම හරි වැඩ කරනවා කියලා හිතාගෙන වැඩේ පටන් ගන්න. අනේ මං අරක කළා නෑනේ මේක කරලා නෑනේ කියලා නම් කවදාවත් හිතන්න එපා. මොකද කරපු නැති දේවල් ගැන හිතේට ඔයාලට දන්න ටිකවත් ලියාගන්න බැරි වෙනවා. ඊළඟ දේ තමයි මේ දවස්වල නංගි මල්ලි ඔයාලා කරන්න ඕනේ පාස් පේපර්ස් විතරයි. ඒ කියන්නේ ස්කූල් පේපර්ස්, මොඩල් පේපර්ස් සාමාන්‍යයෙන් ඒව මේ දවස්වල අත ගහන්න යන්නේ නැහැ. O level විභාගයට ආපු විදිහම පාස් පේපර්ස් තරගෙන ඒවා මාකින් ස්කීම් එකකම තමයි කරන්න ඕනේ. සාමාන්‍යයෙන් නංගි මල්ලි දවසම එකම විෂයක් කරන්න එපා. එතකොට ඔයාලට කම්මැලි හිතෙනවා. විෂයක් මාරු කර සාමාන්‍යයෙන් ඔයාලා ආසම විෂයක්, ඒ කියන්නේ ඔයාලට පුළුවන්ම විෂයක් සහ බැරි විෂයක්. ඒ වගේ මාරුවෙන් මාරුවට දවසට පේපර්ස් කරගෙන යන්න ඕනේ. අනිත් එක තමයි පේපර් එකක් කරන් යද්දී ඔයාට පොඩි අමතක වෙච්ච කැලලක් තිබොත් ටක් ගාලා නෝට් එකෙන් ගිහලා ඒ ටික බලා ගන්න. අනිත් එක නංගි මල්ලි ඔයාලා මේ දවස්වල පේපර්ස් කරද්දී ඔයාලට බැරි වෙන කොටස් වෙනම හොඳට මාක් කරලා තියාගන්න. මොකද විභාගයට කලින් දවසේ ඔයාලා ආපහු පේපර් හරහා යද්දී ඒ බැරි වෙච්ච ටික හොඳට පේන්න තියෙද්දි ඔයාට ඒ ටික ආයි මතක් කරගන්න ලේසි. නැත්තම් ඔයාලා කන්ෆියුස් වෙනවා විභාගයට කලින් දවසේ මොනවාද බලන්නේ, පෙළ පොත් තියෙනවා 2 3ක්, කොතනින්ද පටන් ගන්න, කොතනින්ද බලන්නේ හැම කියලා. අනිත් වැදගත්ම දේ තමයි ඔයාලා දවසට සාමාන්‍යයෙන් පැය 5ක්වත් නිදා ගන්න ඕනේ. මේ දවස්වල ඔයාලා හරියට නිින්දක් ගත්තේ නැත්නම් විභාගයට ගියාම ඔයාට ඒ පාඩම් කරපු දේවල් ඔලුවට එන්නේ නැහැ. විභාගයට අපි පාඩම් කරපු දේවල් ලස්සනට ගලාගෙන එන්න නම් අපේ මනස නිරවුල්ව තියෙන්න ඕනේ. අනිත් එක තමයි මේ දවස්වල කන බොන දේවලුත් සාමාන්‍යයෙන් ඔයාලා අසනීප තියෙන කෙනෙක් නම් ඒ ගැන චුට්ටක් හිතලා හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් ගන්න. නොකා නොබී පාඩම් කරන්න ඒව නම් තියාගන්න එපා. අන්තිමට මෙච්චර කල් කරපු හැමදේම වතුර යනවා අන්තිම මොහොතේ අසනීපයක් වුණොත්. අනිත් එක තවත් වැදගත්ම දෙයක් තමයි ඔයාලා නංගි මල්ලි විභාගයට මොන හරි ලියන ඔයාලගේ අතට හුරු වෙච්ච පෑනක් ඇති. සාමාන්‍යයෙන් ඔයාලා දැන් O level විභාගෙන් ලියන්න පෑන් 3ක් හරි 4ක් හරි ලෑස්ති කරගන්න හිතන් ඉන්නවනම් ඔයාලා මේ දවස්වල පේපර්ස් කරද්දී ඒ පෑන් වලින් ලියන්න. මොකද විභාගයට අලුත්ම පෑන් ගෙනියලා ලියන්න බෑ. ඔයාලත් දන්නවා ඒවා ටිකක් වෙලා යද්දී සමහරක් වෙලාවට ලිය වෙන්නේ නැතු යනවා. අනිත් එක තමයි නංගි මල්ලි කොටුකොලේ. ඔයාලට කොටුකොලනේ හම්බෙන්නේ දැන් O levels වල MCQ පේපර් එකට. සමහර ළමයි ඉන්නවා මුළු පේපර් එකේ ඔක්කොම ටික මාක් කරලා අන්තිම මොහොතේ තමයි කොටුකොලේ මාක් කරන්න යන්නේ. ඒක සම්පූර්ණයෙන් වැරදි නංගි මල්ලි. මොකද අන්තිම මොහොතේ විනාඩි 5ක් තියාගෙන ඔයාලා කොටුකොලේ මාක් කරන්න යද්දී හදිස්සිය හරි එක ප්‍රශ්නයක් හරි මග ඇරුණොත් අන්තිම වෙද්දී ඔයාලා ප්‍රශ්න ඔක්කොම කපලා ඉවරයි. හැබැයි කොටුකොලේ එක ප්‍රශ්නයකට උත්තරේ ගහිලා නැහැ. එතකොට වෙලාවත් ඉවරයි. ආයි කොටුකොලේ ඉල්ලර් ගන්නත් බෑ. ඔයාලට කරගන්න දෙයක් නැතිනවා. කොච්චර හොඳට පේපර් එක කරත් සමහර ළමයි ඉන්නවා ඔය කොටුකොලේ වෙලාවට අනා ගන්න. අන්න ඒක නිසා ඔයාලා සාමාන්‍යයෙන් ප්‍රශ්න 5ක් හෝ 10ක් කරලි වුණාට පස්සේ ඒකෙන් හොඳටම ඔයාලට ෂුවර් ටික කොටුකොලෙත් කපන්න. ඔයාලා පේපර් එකේ ප්‍රශ්නයක් කරන්නේ නැත්තම් පේපර් එකේ ඒක රවුම් කරගෙන යන ඔයාලට පුරුද්දක් ඇතිනේ. අන්නේ රවුම් කරපු විදිහටම ඔයාලා කොටුකොලෙත් ඒ ප්‍රශ්නේ රවුම් කරගන්න. මොකද කොටුකොලේ ඔයාලා ඒ ප්‍රශ්නේ රවුම් කරගෙන යද්දී ඔයාලා දන්නවා ඔයා ඒ ප්‍රශ්නේ කරලා නැහැ කියලා. එතකොට යට ප්‍රශ්නේ උත්තරේ ඒ පේලියේ කපන්න යන්නේ නැහැ. ඔන්න ඔය කියපු දේවලුන් නංගි මල්ලි හොඳට මතකයේ තියාගන්න. කිසිම දෙයකට බය වෙන්න එපා. ඔයාලට අනිවාර්යයෙන්ම මේ O level විභාග කොට දාගන්න පුළුවන්. මේක ගොඩක් අමාරු විභාගයක් නෙවෙයි. ඉතින් ඔයාලා හැමෝටම හොඳට එක්සෑම් කරන්න ලැබෙන්න කියලා මම සුබ පතනවා.